ඔබතුමා කොහෙද ඉන්නේ? මොකද්ද මේ vehicle number එක? මේ වාහනේ නම්බර් එක මොකක්ද? CAC 16.2 CAC 16.2 සුදු පාට ඩිස්කවරි එක. right හරි. මම විනාඩියකින් උතන. හරි. අර ડોක්ටර් එනවා. උස්කම් කොට එක්ස්රේ කරනවා. හරි සර්. විශ්සෙන් කරනවා. ඔක්කොම 28ක් කියලා කිව්වට මෙතන තියෙන්නේ 25යි. මම එක්ස්ප්ලেইন කරන්නම් ඒ ඇයි කියලා. එන ඔබතුමාට ඒ ගැන දැනගන්න අවශ්‍ය නැත්නම් කමක් නැහැ ඉතින්. අනික අර ෆොරින් ලේඩිස්ලා දෙන්න මට ටාස්ක් එක දෙනවද? අනික මම මේ කියන්නේ කියලා හැදුවේ මට විස්තර දැනගන්න අවශ්‍ය නැහැ. මං කියපු විදිහට ඔබතුමා මේ බැංක් account එක ඕපන් කරාද? ඔව්. account එක ඕපන් කරා. ඒක මගේ අක්කාගේ පුතාගේ නමින් තමයි මේ ඕපන් කරේ. ඒකේ අපේ සර්නේම්ස් අත් නැහැ. අනික එයා forex කරන නිසා foreign currency deal වෙනවා. ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම මේ අපිට නම් ප්‍රශ්නයක් නැහැ. මං අර ඔබතුමාට ප්‍රශ්නයක් ඇති වෙවි කියලා හින්දායි මේ එහෙම වෙනම account එකක් ඕපන් කරන්න කියලා කිව්වේ. මෙහෙමයි. මට bank details හරි මෙහෙමයි. පැයක් ඇතුළත මේ account එකට payment එකෙන් භාගයක් deposit වෙනවා. ඉතිරිය මේකේ තියෙන දේවල් verify වුණාට පස්සේ දවස් 3ක් වගේ ඇතුළත account එකට deposit වෙනවා. Okay, bye. සුබ දවසක්. මේ ඉන්නේ කල්පනා. කොහොමද එම හරියටම කියන්නේ? පිළ මෙයා මුලින්ම හම්බෙද්දි මේ කොණ්ඩේ ටින්ට් එකක් තිබ්බා. හැබැයි තාමත් ඒ පාට හැමෝම තියෙන වෙනස් කරලා නැහැ. එතකොට රුක්ෂාන් කියන්නේ මේ කලර් එක මේ තැනැත්තියගේ පර්මනන්ට් හෙයා කලර් එක කියලාද? මෙමයි මිස්. මම මෙයාව දැකපු දවසේ ඉඳලා කොණ්ඩේ තිබ්බේ මෙහෙම. සමහර විට උඩදී වෙච්ච මොකක් හරි සිද්ධියක් හින්දා කොණ්ඩේ තනින් තන මේ විදිහට පාට වෙනස් වෙලා තියෙනවද දන්නේ කොණ්ඩෙන් විතරක්
මේ ඉන්නේ කල්පිටියේ වෙරළේදී ඔයා අන්තිමට දැක්ක කෙනාමයි කියලා ඔයාට හරියටම කියන්න පුළුවන්ද? මිස් මෙයාද ජීවත් වෙන්නේ මං හින්දා. කම්බල හෙලා මෙයාව පහළට ගත්තේ මෙයාගේ පල්ස් මිස් කරන. හાર્ට් බීට් එක රෙගියුලර් කරලා මෙයාව බේරගත්තේ මම. ඉතින් මම ඇර වෙන කාටවත් කියන්න බෑ මේ ඉන්නේ කවුද කියලා. කල්පනා 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 දෙයක්ම පට්ටපල් බොරුවක් කියලා. බොරුවක් කියන එකෙන් රුක්ෂාන් මොකක්ද අදහස් කළේ? මේ මිනිස්සු ඔයා ඉන්දියා ලංකාව රුසියාව ඇමරිකාව මේ හැමෝම කරන්නේ පට්ටපල් බොරුවක්. Алло? Добрый день. Слушаю вас. Да, это со мной. Понятно. Значит, 24 километр от Коломбо, да? Хорошо. Вы посылаете координаты? Спасибо. До связи. До свидания. අම්මචන් කියන්න පුළුවන් හැම විදියකටම කිව්වා. පිළිගන්න නොපිළිගන්න එක ඒගොල්ලන්ගේ වැඩ. දැන් ඔබ දැක්කාම කල්පනා ඔබ දිහා බැලුවද? නෑ බා. මම එයාගේ නම කිව්වා. එයා මගේ මුණ දිහාවත් බැලුවේ නෑ. දැන් අපි ඔය හොස්පිටල් එකේ ලෙඩු පරීක්ෂා කරන ට්‍රික්ස් තියෙනවනේ බා. ට්‍රික්ස් කිව්වේ? දැන් මෙහෙමයි. දැන් කවුරු හරි කිව්වොත් කන් ඇහෙන්නේ නෑ කියලා. අපි ඒකට එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම ඉතින් හැම විදියකටම චෙක් කරලා බැලුවා. වැඩකුත් නෑ බා. ගෑණි මම අඳුරගත්තේ නෑ. එහෙනම් වෙන කෙනෙක් වෙන්න කිව්වේ. හොස්පිටල් එකෙන් කියන්නේ toy ටිකම තමයි. හරි ලේසි සරලයි පහසුයි මචං. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ? අපිටත් මොකුත් වෙන එකක් නැහැ. හරි. දැන් මොනවද CID එකෙන් කියන්නේ? ලංකාවේ විසඳිච්ච නැති ප්‍රශ්න කොච්චර තියෙනවද බං? මේකත් ඒකොටම වැටේ. ඒ කියන්නේ අපි දිගටම මේ විදිහට ඉඳි කල්පනා දිගටම හොස්පිටල් එකේ ඉඳි. එහෙමද? හැබැයි මචං මේ පරීක්ෂණය කරගෙන යනෝ ශානිකාර නම් මේකේ මුල මැද අග ඔක්කොම තේරෙනවා. බයාට ඉහළින් ඉන්න කට්ටිය නම් නිකන් කාලෙත් එක්ක ලොකු වෙලා වගේ බං. මොලේ හැදිලාම නැහැ. පිස්සු. එයාලේ පෙන්නන එක බං අපිට ඔය ඇත්ත නෙවෙයි. CID එක මචං මේවා පුරුදු වෙන්න ගන්න වැඩ නෙවෙයිනේ. අපි වචන දෙක දානකොට උන් මුල ඉඳලා අගටම ස්ටෝරි එක හරියටම දැනගන්නවා. හැබැයි එයාලා අපිට බබා පාට් එක දානවා. ආණ්ඩුව මොකද්ද කියන්නේ? එයාලා කරන්නේ ඒකට හරියන්නේ මැස්ස ගහන එක. මටත් ආසයි කල්පනාව බලන්න යන්න. මචං ප්‍රීමියර් වෝඩ් වලට පිරමිඩ් යන්න බෑ. ඒකට විශේෂ අවසරයක් ගන්න ඕන. බලවත් ඕනම තරගන යයි එතකන් ඉවසලා හිටපන්. මේ අපට කල්පනා බලන්න යන්න ඕන නම් පොඩි ක්‍රමයක් නම් තියෙනවා. මොකද්ද? මෙහෙමයි. ඔබ මචං සාරියක් ඇඳගෙන ඵලයක්. ඒ මචං කැරකිලා වරේ. එතකොට හරි මචං.
උඹ ඵලයන්කෝ සාරියක් බැරන චීත්තයක් කරයන්ද කිය. ඒක කාටවත් අහුවෙන්නේ නැහැ. මේ මචං ඇත්තටම උඹට යන්න ඕනද? ශානිකා අපි මේ ෆයිල් එක ක්ලෝස් කරමු. සර් දැන් මේ හැමදේම ලයින් අප් වෙලා තියෙන්නේ. මම මේ සිද්ධියේ මුලැමැද අග හැම දෙයක්ම දන්නවා. සර් දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ තොරතුරු ටික ඉහළට බාර දෙන එක විතරයි. ඔව්. නමුත් අපි මේ කේස් එක ඉස්සරහට ගෙනිච්චා කියලා තේරුමක් නැහැ නේ. ඇයි සර් හිතන්නේ මේකේ තේරුමක් නැහැ කියලාද? ශානිකා අපි බලාගෙන හිටියා මේකට සම්බන්ධ පාර්ශව වලින් තොරතුරක් එනකම්. නමුත් අපිට මෙච්චර කල් කාගෙන්වත් තොරතුරක් ආවේ නැහැ නේ. සර් කයාලගේ ස්ට්‍රැටජි එකක් වෙන්න බැරිද? ඕන දෙයක් වෙන්න පුළුවන් ශානිකා. අපි දන්නවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ කවුද කියලාත්. මේක හිටපු කාන්තාව කවුද කියලාත් අපි දන්නවා. ඒ වගේම මේක හිටපු කාගෙන්වත් කාටවත් කිසි කරදරයක් නැහැ කියලාත් අපි දන්නවනේ. ඉතින් එහෙම එකේ ඇයි අපි මේ ගැන මීට වඩා හොයන්නේ? කාගේ වුමනාවටද අපි ඒක කරන්නේ? සර් එතකොට අපි හොයාගත්ත ඇඳුම් හෙල්මට් පැරෂුට් එහෙම ඒවා ඉතින් බලදැම්මේ කවුද කියලා අපි දන්නවන්නේ. නැහැ සර්. ඒවා ඇත්ත අයිතිකාරයා කවුද? ඒවා කාටද අයිති කියන එක ගැන අපි දැනගන්න ඕන නැද්ද සර්? ශානිකා දැන් මම පැහැදිලිව කිව්වේ ඒකනේ. ඒවා වගකීම ගන්න කවුරුත් නැහනේ. ඒ අපි මහන්සිලා ඒවා කාගේද කියලා ඔප්පු කරන්න යන්නේ. අපිට වෙන විසඳන ප්‍රශ්න නැහැ කියලාද නේ? සර් අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න ඕන නිසා නේද සර්? ශානිකා අපි දැන් තීරණයක් ගත්තනේ. ඒ විදිහට වැඩ කරමු. සර් තීරණයක් ගත්තා? ඔව්. මේ කේස් එක ක්ලෝස්. Thank you very much team. Well done. කෝල් එකක් දෙන්න. ඔයා එවනකම් මට කෝල් ගන්න හදන්න එපා. ඕකේ. මෙතන ඇවිල්ලා ඉන්නත් එපා. මම ගොඩදුම ළඟදී ඕකේ. මම වාට කියන්නේ. හරි සර්. මෙතනින් එහාට මං තනියම යන්න. ඔයයි. හරි සර්. කොහොමද පිලිප් චාන්ත? ඉන්නවා සර් ඉන්නවා ඉතින්. මේ තාමත් අර පරණම තියෙන ඉතින් ඔය. සර් ඉතින් ඒකේ වෙනසක් වෙන්නේ නැහනේ. ඇත්තටම කවුද ආයිස තමුසෙට පිලිප් කියලා දැම්මේ?
දැන් සර් මේකනේ මම ඉපදෙනකොටම තමයි එංගලන්තේ පිලිප් කුමාරයාත් තිබිදිලා තියෙන්නේ. ඒ දවසේමයි. ඉතින් අපේ තාත්තා මට පිලිප් කියලා නම දැම්මා. එතකොට ශාන්ත කියලා දාලා තියෙන්නේ. ඒ අපේ ආච්චි. ආච්චි. සර් මම ඉපදිච්ච දවසේ ඉස්සෙල්ලාම වඩාගෙන තියෙන්නේ අපේ ආච්චි. ඉතින් ඒ වෙලාවේ මගේ මූණේ තිබිලා තියෙනවා ශාන්ත පෙනුම. ඉතින් අපේ ආච්චි ශාන්ත කියලා නම දාලා. දැන් එතකොට තම්සේ වැඩියෙන් ගන්නති මම තම්සට කවුරු කියලා කතා කරනවද? සර් පිලිප් කියනවාට. ඒක නෙමෙයි සර්. මේ දැන් සර් හැමදාම මගෙන් එක එක જાති අහහා හිටියට සර්ගේ හරි නම් මට කවදාවත් කියලා නැහැනේ. ඔන්න අනවශ්‍ය දේවල් අහනවා. ඔව් නේ සර්. අදාළ නෑනේ නේ. අපි යන් සර්. සර් මේ දවස්වල මාරියාව ටිකක් තද වැඩි. බෝට්ටුව ගන්න නම් ටිකක් අමාරු වෙයි. යන්කෝ. කිලෝමීටර් 24ක් යන්නත් තියෙනවා. තෙල් තියෙනවද? ඕන තරම් තෙල් තියෙනවා සර්. සර් බය වෙන්න එපා. යන්. සිහින බිඳිනා සිහින සදනා කුමරුන් කුමරියන් සැබවින් හමු නොවනා සිහිනෙන් වෙන් නොවනා සැබවින් හමු නොවනා සිහිනෙන් වෙන් නොවනා හිරු එක දෙක අතරේ ගිනිගත් පාරාදීසේ දැවුන නටඹුන් අතර දාලුලන නිසංසල කැකුලේ සිහින බිඳිනා සිහින සදනා කුමරුන් කුමරියන් සැබවින් හමු නොවනා සිහිනෙන් වෙන් නොවනා පෙර සසරේ පුරනා පාරමීදම් බිඳිලා සත්දුරු සමුදුර ඇසිල්ලකින් සීඳ ගන්නෙද ඔබව සොයා සිහින බිඳිනා සිහින සදනා කුමරුන් කුමරියන් සැබවින් හමු නොවනා සිහිනෙන් වෙන් නොවනා සැබවින් හමු නොවනා සිහිනෙන් වෙන් නොවනා